හොඳ යන තවත් තරගයක් ක්‍රීඩා පිටිය තුල ආරම්භ කිරීමට සූදානම් වන්නේ. නිෂ්කාරතුමනි තරගය මාදකට නතර කරන ලෙස ඉල්ලා සිටිනවා. දිල්ෂාන්ගේ ප්‍රථම පන්දුව වයිඩ් පන්දුවක්. චාමර සමග අකලංක පිතිකරුවන් දෙදෙනා. දිල්ෂාන් දිවෙනවා left arm round the wicket ආකාරයෙන් ඊළඟ පන්දුව අර වේගවත් පහරකට උත්සාහ කළා. විකට් ටු විකට් ආකාරයට පන්දුව යොමු කළේ හොඳින් පන්දුව යොමු කරන මේ සිටිවම පිටි මද වේග පන්දුව යවන්නා. ඉවර වේගවත් පහරක් කෙල්ල කරන හිල් නගිනවා පන්දුව උඩ පන්දුවක් හැටියට රැක ගන්නට අවකාශයක් නැහැ මෙවර. සූදානම් දැන් මීළඟ පන්දුව යොමු කිරීම සඳහා එවන සියුණු දෝලනයක් ලබා ගන්නට සමත් වුණත් පිටින්නට ඇතින් පන්දුව ගමන් කළේ. ඒ වයිඩ් පන්දුවක් ලෙසට තීරණය කරනවා සමගම අතිරේක ලකුණක් එකතු වෙනවා. ලකුණු 4යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව. මේ තරගයේ අතිශයින්ම තියුණු කාණ්ඩයක තරගයක් ප්‍රිකුණාලි මිත්‍රෙනි කණ්ඩායම් 3කට තවමත් අවස්ථාව තිබෙනවා ඉදිරි වට සඳහා ප්‍රවිෂ්ඨ වන්නට. දිවේනවා සීමාවේ සිට මීළඟ පන්දුව යොමු කිරීම සඳහා එවරණි පන්දුවක් අතිරේක ලකුණක් ලකුණු පුරවඩ එකතු කර ගන්නවා. ලකුණු 5යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව. ඔවුන්ගේ කාණ්ඩේ රුහුණු ලයන්ස් කණ්ඩායමට ග්ලෝරි හන්ටර්ස් කණ්ඩායමට සහ මේ පන්දු යොමු කරන කණ්ඩායම තුනටම අවස්ථාව තිබෙනවා. රැපිඩ් රේන්ජර්ස් ඔවුන් ප්‍රථම තරගයේ මේ ක්‍රීඩා පිටිය තුල ක්‍රීඩා කරන වමත් පන්දු යවන්නා. දැන් දිවෙනවා සීමාවේ සිට ඊළඟ පන්දුව යොමු කිරීම සඳහා එවර පහරක් කෙල්ල කරනවා හිල නගිනවා පන්දුව වයිඩ් මිඩ් ඔන් ඩිසින් රැක ගන්නට අවකාශයක් නැහැ. ලකුණු 6ක් ඇටියට එසටහන් වන්නේ. චාමල පෙර තරගයේදී තරමක් දඩබ්බර ඉනිමක් දියත් කළ දකුණත් පිතිකරුවා මේ තරගයේ තුලත් පිටේ නගෙන දස්කම් අතරට ප්‍රවිෂ්ඨ වන ආකාරයක් දක්නට ලැබෙනවා. ලකුණු 6 සමගම ලකුණු 11යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව. පන්දුවක් ඉතා හොඳ පන්දුවක් යොමු කළේ. ඉල්ෂාන් දැන් සූදානම් ඊළඟ පන්දුව යොමු කිරීම සඳහා වරද්ලව ෆුල් ටොස් පන්දුවට පහරක් කෙල්ල කරමින් ලකුණුවත් කර ගන්නවා. ඩී මිඩ් විකට් දෙසටයි පන්දුව ගමන් කරේ. එක ලකුණක් ලකුණු පුරවඩ එකතු කර ගන්නවා. එම ලකුණ සමගම දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 12 දක්වා වැඩි කර ගන්නවා. ප්‍රථම පන්දු වාරයේ අවසන් ලකුණු 12යි කිසිවෙකු නොදැවී පන්දුවට පහර දෙන ග්ලෝරි හන්ටර්ස් ක්‍රීඩකයන්. සූදානම් රවුන්ඩ් විකට් ආකාරයට ඊළඟ පන්දුව ඉවර පහරක් කෙල්ල කරනවා. පන්දුව වයිඩ් මිඩ් ඔන් දෙසට එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. එම ලකුණ සමගම ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 13 දක්වා වැඩි කර ගන්නවා.
වරත් පහරක් කෙල්ල කරමින් ලකුණු අත් කර ගන්නවා ලකුණු 4යි ඩීප්ස් කාලෙක් සහ ඩී මිඩිකේට් අතරින් පන්දුව ගමන් කළේ චින්තක නැවතත් සූදානම් ඊළඟ පන්දුව යොමු කිරීම සඳහා අකලංක පුල් පහර එල්ල කරනවා ලකුණු 6යි නතර කරන්නට අවකාශයක් ලැබෙන්නේ නැහැ මිඩෝන් දිසින් පන්දු පහර එල්ල කළේ මේ තරගයේ ජය ගැනීමම පමණක් නොවේ අරමුණ ග්ලෝරි හන්ටර්ස් ක්‍රීඩකීන්ගේ හොඳ පරතරයකින් තරගයේ ජය ගැනීමේ අරමුණකින් ඔවුන් ක්‍රීඩා කරන්නේ යම්කිසි අරමුණක් ඇතිව ඔවුන් ක්‍රීඩා කරන ආකාරය දක්නට ලැබෙනවා එම ලකුණු 6 සමග ලකුණු 23යි පෙකුඩාල් මිත්‍රවනි ඊළඟ පන්දුව එවරත් වේගවත් පහරක් කෙල්ල කරනවා පන්දුව ගමන් කරනවා වයිඩ් ලෝන් ඔන් දිසින් නතර කරන්නට අවකාශයක් ලැබෙන්නේ කවුකෝන පන්දුව රකින්න සහ ලෝන් ඔන් පන්දුව රකින්නගේ හිඩසින් පන්දුව ගමන් කළේ කුමාර තියුණු උත්සාහයක නිරත වුණත් ඒ රැක ගන්නට අවකාශයක් ලැබුණේ නැහැ ප්‍රිකුලාල් මිත්‍රවනි දැන් ලකුණු 27යි මුල් ලකුණු සංඛ්‍යාව හොඳ ලකුණු පූර්වක් නිර්මාණය කරන ආකාරය දක්නට ලැබෙනවා ග්ලෝරි හන්ටර්ස් ක්‍රීඩකීන් කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ 2ක කණ්ඩායම් 8ක් එකම කුසලානයක් වෙනුවෙන් තරඟ කරන ඩොක්ටර්ස් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟ මාලාව තුළ ඔබ අප රැඳී සිටින්නේ කීර්තිමත් සේවක කීර්තිමත් රාජකාරියක නිරත වන අයවලුන් තරඟ කරන ඊළඟ පන්දුවට පහර එල්ල කරනවා ඒ උඩ පන්දුවක් ලෙස ඩීප්ස් කාලේ ක්‍රීඩකයා රැක ගන්නා විට ප්‍රථම විකට්ටුව බිඳ වැටෙනවා දැවියන ක්‍රීඩකයා අකලංක දැනවක පිතිකරුවා ලෙස යසස් ක්‍රීඩා පිටියට එකතු වන ක්‍රීඩකයා යසස් ගෙවුණු තරගය තුළ පිටෙන් කදිම දස්කම් දැක්වුවා ප්‍රිකුඩාල් මිත්‍රවනි over the wicket ආකාරයෙන් යොමු කළ පන්දුව හොඳ පන්දුවක් සියුම් දෝලනයක් ලබා ගත්තා රසික පන්දුවාරයේ ක්‍රියාත්මක කරන ක්‍රීඩකයා යම්කිසි නිදාන කතාවක් ඇති ඔහුගේ ජර්සි අංකයේ පිටුපස ප්‍රිකුඩාල් මිත්‍රවනි 1 සහ 8 සඳහන් කර තිබෙන්නේ එවර දර්ශනීය පහරක් ලොෆ්ටඩ් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරකින් ලකුණු 6 කිමි කර ගන්නවා දකුණත් පිටිකරුවා යසස් චාමර පන්දු පහර එල්ල කළේ එම ලකුණු 6ත් සමගම ලකුණු පූර්ව ලකුණු 33 දක්වා වැඩි කරගෙන තිබෙනවා ලකුණු 33යි මුල් ලකුණු සංඛ්‍යාව දකුණත් මද වේගී පන්දු යවන්නට සහන් ඉතාමත්ම විශිෂ්ට ගණයේ පන්දු පහරකින් ප්‍රතිචාර දක්වනවා චාමර අර පන්දු යවන්නට ගොස් පසුව සිය අදහස වෙනස් කර ගන්නවා තවමත් ලකුණු පූර්ව ලකුණු 33 රැඳී තිබෙන්නේ දැන් දිවෙනවා සිය සීමාවේ සිට දකුණු තින් මද වේගී පන්දු යවන්න ඉප්ස්කාලෙක් ඩි මිඩ් විකට් කවුකෝන ලෝන් ඔන් දිසින් පයින්නේ ක්‍රීඩකීන් රඳවාගෙන තිබෙනවා ලෝන් ඔෆ් සහ සුපර් කවර් දිසින් පිටේ ඉන්නේ ක්‍රීඩකීන් රඳවාගෙන සුදානම් රසික දකුණත් මද වේගී පන්දු යවන්න ඊළඟ පන්දුව එවරත් වේගය අඩාල කරමින් යොමු කළ පන්දුවට ආකර්ෂණීය ලොෆ්ටඩ් ඔන් රයිට් පහරකින් ප්‍රතිචාර දක්වනවා මේ දකුණත් පිදිකරුවා තරම කොරොත්තු නොදෙන පන්දු පහරවල් දෙකකින් ප්‍රතිචාර දක්වනවා රසිකට ෆුල් ලෙන්ති පන්දුව පතිත වන විට ඉදිරි පාදයේ පියකරු පන්දු පහරවල් දෙකක් එල්ල කළේ තාක්ෂණයේ ඉතා මැනවින් ගැබ්ව තිබුණා පාද චලනයේ ඉතා හොඳින් සිදු කළා පිත්තේ සම්පූර්ණ මුහුණත භාවිතා කරමින් පිත්තේ මිහිරිම ස්ථානයේ පන්දුව දවටා ගන්නවා රසිකගේ ඊළඟ පන්දුවට පසු පාදයට යමින් පෝල් පහරක් එල්ල කරන මෙවර තරම්ම සාර්ථක නැහැ පන්දු පහර එක ලකුණක් ලැබෙනවා ලකුණු පූර්ව ඩීප්ස් කාලෙක් දිස්සින් පන්දු රකින්න ක්‍රීඩකයා
පන්දුව රැකගෙන බාර කරන විට දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 40 දක්වා වැඩි කරගෙන තිබෙනවා. තුන්වෙනි පන්දුවාරය ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ මේ වන විට ලකුණු 40ක් ලබාගෙන තිබෙනවා. over the wicket ආකාරයෙන් යොමු කළ මීළඟ පන්දුවට යස ස්ලොෆ්ටර් ඩවුන් ඩ්‍රයිව් පහර ලොන් ඔන් කලාපයෙන් ලකුණු 6ක් හිමි කර ගන්නවා. ඒ ඉතාමත් මාලංකාර පහරක් ප්‍රිකුඩාල් මිත්‍රණේ පන්දුවේ පතිතේ වෙත සිය ඉදිරි පාදයේ ගෙනෙමින් පිටේ සම්පූර්ණ මුහුණතම උපයෝගී කර ගන්නට සමත් වනවා. ලකුණු 46යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව. එත අතිශය උණුසුම් තරගයක් බවට මේ තරගය පත් වනවා. සමගම ඔවුන්ගේ තරග කාණ්ඩයත් සෑහෙන උණුසුම් වනවා මේ තරගයේ අවසානයේදී ප්‍රිකුඩාල් මිත්‍රණේ මායාදුන්න කැඳවන්නේ පන්දුවාරය ක්‍රියාත්මක කිරීම සඳහා පන්දුවාර 3කදී ලකුණු 46ක් ලබාගෙන හොඳ ස්ථාවර ලකුණු පුවරුවක් ගොඩනගනවා. මේ පිටිකරුවන් දෙදෙනා ගෙවුණු තරගය තුලත් ආයිත අගන සමබරතාවයක් ගොඩනගන්නට සමත් වුණා. චාමර සමග යසස් දැන් මේ වැදගත් තරගය තුලත් ඉත අගන දස්කම් දක්වමින් තිබෙනවා. දැන් සූදානම් මායාදුන්න රවුන්ඩ් ද විකට් ආකාරයට මීළඟ පන්දුව යොමු කරන්නට කෙටි පන්දුවක් යමුනේ පහනක් කෙල්ල කරනවා. පන්දුව ලොනෝන් කලාපෙට ගමන් කළේ. මෙවර චාමර බලාපොරොත්තු වුණාට වඩා වැඩි වේගයක් දක්වන්න ලැබුණා. තරමක් තනතිරුවේ දැවටුණු පන්දුව ස්කිඩ් වීමක් දක්වන්නට ලැබුණා. එක ලකුණක් එකතු වෙනවා. ලකුණු පුරට ලකුණු 47යි. දැන් මුල් ලකුණු සංඛ්‍යාව දකුණ තින් මද වේගයෙන් පන්දු යවන්න සූදානම් සිය සීමාවේ සිට මීළඟ පන්දුව යොමු කිරීම සඳහා එවරත් ලෝ ෆුල් ටොස් පන්දුවට පන්දු පහර එල්ල කරනවා. වයිඩ් ලොනෝන් දෙසින් පන්දුව එක ලකුණක් ලැබෙනවා. කුමාර පන්දුව රැකගෙන බාර කරනවා. සමගම ලකුණු 48යි. දැන් මුල් ලකුණු සංඛ්‍යාව. සාර්ථක පන්දු දෙකක් මායාදුන්න යොමු කළේ. දකුණ තින් මද වේගයෙන් පන්දු යවන්න ප්‍රධාන විනිශ්චය කාර්යවරයා පසු කරමින් මීළඟ පන්දුව ප්‍රපායින්නට ඉවතින් පන්දුව ගමන් කළේ. වයිඩ් පන්දුවක් ලෙසට තීරණය කරනවා. සමගම අතිරේක ලකුණක් ලකුණු පුවරට එකතු කර ගන්නවා. එම ලකුණ සමගම ලකුණු 49යි. දැන් මුල් ලකුණු සංඛ්‍යාව. මායාදුන්නගේ මීළඟ පන්දුව එවනත් ලෝ ෆුල් ටොස් පන්දුවට ඩ්‍රයිව් පහරක් කෙල්ල කරනවා. පන්දුව වයිඩ් මිඩෝන් දෙසින් එක් ලකුණක් ලැබෙනවා. ලකුණු පුවරට ලකුණු 50 වාර්තා වනවා. මායාදුන්න ඉතාමත්ම මැනවින් මේ ප්‍රබල පිතිකරුවන් දෙදෙනා ලකුණු අතර සිටින පිතිකරුවන් දෙදෙනාව හොඳින් පාලනය කරන ආකාරයක් දක්නට ලැබෙනවා. රවුන්ඩ් විකට් ආකාරයට සූදානම් මීළඟ පන්දුව දර්ශනීය ලොෆ්ටඩ් ඔෆ් රයිට් පහරක් ලකුණු 6ක් හිමි කර ගන්නා. ඉදිරි පාදයේ පියකරු පන්දු පහරක් එල්ල කළේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම කලක් නියෝජනය කළ තාක්ෂණයෙන් අගතැන්පත් දකුණත් පිතිකරුවා මහේල ජයවර්ධනගේ පන්දු පහරකට බොහෝ සමානකම් තිබෙන පහරක් එල්ල කළේ යසස්. තාක්ෂණයේ නිතාමත්ම ඉහළ පිතිකරුවෙක් සටන්කාමී දකුණත් පිතිකරුවා ලකුණු 56 දක්වා ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්නවා. සූදානම් මීළඟ පන්දුව යොමු කරන්නට වර වේගවත් පහරක් එල්ල කරන පන්දුව වයිඩ් මිඩෝන් දෙසින් එවර අපරීක්ෂාකාරී පන්දු රැකීමක් පාදයෙන් පන්දුව නවතාලන්නට උත්සාහ කළා. සාර්ථක නැහැ. පන්දුවාර 4ක් නිමයි. ලකුණු 61 විකට්ටුවයි පන්දුවට පහර දෙමින් සිටින ග්ලෝරි හන්ටර්ස් ක්‍රීඩකීන්. ලකුණු 24ක් ලබාගෙන චාමර සූදානම් පන්දුව පිළිගැනීම සඳහා මේ පිටිකරුවන් දෙදෙනා හොඳ සම්බන්ධතාවයක් ගොඩනගමින් තිබෙන්නේ. ලකුණු 33ක සම්බන්ධතාවයක් පන්දු 7කදී යසස් ලකුණු 17ක් ලබාගෙන තිබෙනවා. 6 පහර දෙකක් සහ 1 පහරක් සමග ප්‍රථම පන්දුවම පහරක් කෙල්ල කරන පන්දුව ගමන් කරනවා. ලෝන් ඔෆ් කලාපයට 1 ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. කුමාරි තමත්ම හොඳ පන්දුවක් යොමු කළේ. ලකුණු 61යි. ලකුණු සංඛ්‍යාව කණ්ඩායම් දෙකටම මේ තරගයේ තමත්ම තියුණු තරගයක් බවට පත්වේවි. ප්‍රියකුඩාල මිත්‍රණි ඉදිරි වටේ සඳහා අවසන් කණ්ඩායම් 4ට තේරීපත් වන කණ්ඩායම් 4ට පැමිණෙන්නට රමණීය පහරක් කෙල්ල කරන අයලින් පන්දුව ඇදී යන්නේ. එල අතර කරා
එක ලකුණකින් සෑහීමකට පත් වෙනවා. ලකුණක් සමග ලකුණු 62යි. over the wicket ආකාරයෙන් යොමු කළ මීළඟ පන්දුවක් සාර්ථකයි. ඉදිරි පාදයේ පහරක් කෙල්ල කළත් තරම්ම සාර්ථක නැහැ. දකුණත් පිටිකර කුමාරි තමක් මැනවින් පන්දු යැවීමේ කාර්යය නිරත වනවා අවසන් පන්දු වාරය තුල. ලකුණු 60ක් ලබාගෙන සිටියා පන්දු වාර 3ක් අවසන් වන විට දැන් පන්දු 3ක් ලකුණු 3කට සීමා කර තිබෙනවා කුමාර. දැන් සූදානම් right arm over the wicket ආකාරයට මීළඟ පන්දුව එවර දුර්වල පන්දුවක් යොමු කළේ මෙවර පුල් පහර එල්ල කරනවා. ඉහළින් පන්දුව ඇදී යනවා උඩ පන්දුවක් ලෙස රැක ගන්නට අවකාශයක් නැහැ. ඩීප් ස්කෝල් එක කලාපෙන් ලකුණු 6යි 69යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව. දැන් අවසන් පන්දුව යොමු කරන්නට සූදානම් වන්නේ. තමත්ම හොඳින් මුල් පන්දු තුන යොමු කළත් මේ අවසන් පන්දුවේ දෙවන්ත 6 පහරක් එල්ල කිරීමත් සමග ලකුණු 69 දක්වා මුල් ලකුණු සංඛ්‍යාව වැඩි කරගෙන තිබෙනවා. එක් විකට්ටුවක් බිඳ වැටි. කුමාරී තමත්ම හොඳ පන්දුවක් මැනවින් පන්දුවක් යොමු කළා මෙවර නියමිත පන්දු පහ අවසන් ලකුණු 69යි ලකුණු සංඛ්‍යාව ලකුණු 70ක් ලබාගත යුතුයි තරගයේ ජයග්‍රහණය කරන්නට.
තරිඳු කැඳවන්නේ ප්‍රථම පන්දුව ආරයම කාණ්ඩ ප්‍රථම පන්දුවටම රිවර්ස් ස්වීප් පහරක් කෙල්ල කරනවා පන්දුව ගමන් කරනවා තර්ඩ් මෑන් දෙසින් ලකුණු 4යි ඥානාන්විත පහරක් කෙල්ල කළේ දකුණත් පිටි කරනවා රසික පන්දු යවන්නගේ වේගය මැනවින් උපයෝගී කර ගන්නමින් පන්දු පහර එල්ල කළේ රසික සමග චින්තක ක්‍රීඩා පිටියට සම්බන්ධ වී තිබෙන ලකුණු 70ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යන්නේ ලකුණු සංඛ්‍යාව ලකුණු 4යි සුදානම් තරිඳු මීළඟ පන්දුව යොමු කිරීම සඳහා එවරත් ඉදිරිපාදයට පැමිණ ඩ්‍රයිව් පහරක් කෙල්ල කරනවා පන්දුව ගමන් කරනවා ස්වීපර් කවර් කලාපයෙන් එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා ලකුණු 5යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 5යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 70ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යන්නේ මේ තරගයේ ජයගතහොත් ඔවුන්ගේ කාණ්ඩේ පෙරමුණ ලබාගත හැකි එයත් අතිශය වාසිජනක තත්ත්වයක් සුදානම් අවුද විකට් ආකාරයට මීළඟ පන්දුව යොමු කිරීම සඳහා එවර පන්දු පහරක් කෙල්ල කරන ලවනාන් දෙසින් පන්දුව ඊළ නගින උඩ පන්දුවක් ලෙස යසස් රැක ගන්නවා සුරැකිවේ අනුව ප්‍රථම විකට්ටුව බිඳ වැටෙනවා මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 5දී මුල් විකට්ටුව බිඳ වැටෙන්නේ දැන් ශිහාන් නවක පිටිකරුවා ලෙස ක්‍රීඩා පිටියට එකතු වන්නේ මේ තරගයේ රසික ආරම්භයට මත්තෙන් මේ ස්ථානයේ පැමිණ ලකුණු පූර්ව පිළිබඳව ඔහු මේ වේගය පිළිබඳව සොයා බැලුවා කෙසේ වෙතත් මා කල්පනා කළේ මේ තරඟ රටාව අනුව වේගයට වඩා තරඟයේ ජය ගැනීමයි වැදගත් වන්නේ. ඔවුන් ජයගත්තොත් ඔවුන්ගේ කාණ්ඩේ පෙරමුණට පත් වෙනවා. ඉන්පස්සේ ඔවුන්ට ක්වොලිෆයි තරගයක් ක්‍රීඩා කරන්නට හැකියාවක් ලැබෙනවා. ඊට අවස්ථා දෙකක් ලැබෙනවා. ප්‍රමුඛ ස්ථානයේට ප්‍රථම ස්ථානයේට පත්වන්නට හැකියාව ලැබුණොත් තරිඳු දැන් සූදානම් මානසිය සීමාවේ සිට ශිහාන් දකුණත් පිටිකරුවා ඉදිරියේ පන්දු යොමු කරන්නට over the wicket ආකාරයට කෙටි පන්දුවක් පුල් පහරක් කෙල්ල කරනවා පන්දුව ගමන් කරනවා ඩීප් මිඩ් විකට් දෙසට එක ලකුණක් ලැබෙනවා ලකුණු පූර්වට සූදානම් over the wicket ආකාරයෙන් තරිඳු මීළඟ පන්දුව යොමු කරන්න රසික වේගවත් පහරකට උත්සාහ කළා පිටේ නිසි ලෙස පන්දුව දවටා ගන්නට අවකාශයක් ලැබුණේ නැහැ මේ වර ඉතාමත්ම සාර්ථක පන්දු වාරයක් නිමා කළේ ලකුණු 6යි එක් විකට්ටුවක් බිඳ වැටි පන්දුවට පහර දෙන රැපිඩ් රේන්ජර්ස් කණ්ඩායම යසස් කැඳවනවා පන්දු යවන්නට ප්‍රථම පන්දුවන වේගවත් පහරක් කෙල්ල කරනවා පන්දුව ගමන් කරනවා ඩීප් ස්ක්වාල් එක් කලාපෙට එක ලකුණක් ලැබෙනවා ලකුණු පූර්වට ඒ ලකුණ සමගම දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 7 දක්වා වැඩි කර ගන්නවා ලකුණු 70ක ජයග්‍රහී ඉලක්කයක් කමා යන්නේ මේ තරගයේ ජය ගැනීම අතිශයින්ම වැදගත් රැපිඩ් රේන්ජර්ස් කණ්ඩායමට උන් ජයගතහොත් ප්‍රථම ස්ථානයට පැමිණෙනවා ඒ වගේම ග්ලෝරි හන්ටර්ස් ක්‍රීඩකීන්ටත් තරගමාලාවේ රැඳී සිටින්නට තරගයේ ජය ගැනීම අතිශයින්ම තීරණාත්මකයි රසික ලොෆ්ට් ඩවුන් ඩ්‍රයිව් පහරක් කෙල්ල කරන උඩ පන්දුව රැක ගන්නවා ලෝනෝන් ක්‍රීඩකයා තරිඳු ඉතා විශිෂ්ට උඩ පන්දුවක් රැක ගන්නවා සමගම දැන් තරගයේ විවෘතයි දෙපිළටම ක්‍රීඩාලු මිත්‍රවනි ඩිල්ෂාන් දැන් නවක පිටිකරුවා ලෙසින් ක්‍රීඩා පිටියට එකතු වන ක්‍රීඩකයා සූදානම් මොහොත විකට් ආකාරයට යසස් එවර පහනක් කෙල්ල කරනවා නැවතත් උඩ පන්දුවක් ලෙස ඇදී එන්නේ රැක ගන්නට අවකාශයක් ලැබුණා එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා යසස් දක්ෂ තුන්නිරියව ක්‍රීඩකයෙක් ඔහු මැනබින් මේ තරගමාලාව පුරාවටම
පිතින් සහ පන්දුවෙන් දස්කම් දක්වන ආකාරයක් දක්නට ලැබෙනවා. ලකුණු 8යි කඩලු 2ක් බිඳ වැටි අවසන් මේ වෙන විට හොඳ පන්දු යැවීමක නිරත වන ආකාරය දක්නට ලැබෙනවා. ලකුණු 8යි කඩලු 2ක් බිඳ වැටි අවසන් දිවෙනවා. over the wicket ආකාරයට මීළඟ පන්දු ෆුල් ටොස් පන්දුවට පන්දු පහර එල්ල කරනවා. සානගත කරාමේ වර මැනබින් ඩී බැක්වර්ඩ්ස් කාලේ කලාපෙන් ශහන් ලකුණු 4ක් ලකුණු පූර්වට එකතු කර ගන්නවා. සමගම ලකුණු 12 දක්වා දැන් ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්නවා. ලකුණු 12යි ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 58ක් අවශ්‍යයි මේ තරගයේ ජයග්‍රහණය කරන්නට නම්. ලකුණු 58ක් පන්දු 16කින් ලබා ගත යුතුයි. over the wicket ආකාරයෙන් යොමු කළ මීළඟ පන්දුවට වේගවත් පහරක් එල්ල කරනවා. පිත්තේ යටාග්‍රේ දැවුඩු පන්දුව ගමන් කරනවා. තරමක් ලොං ලෙග් දෙසට වන්නට එක ලකුණක් ලැබෙනවා. ලකුණු පූර්ණයම ලකුණක් සමගම ලකුණු 13යි. දැන් මුල් ලකුණු සංඛ්‍යාව පන්දු වාර 2යි. ලකුණු 13යි කඩලු 2ක් බිඳ වැටි. පන්දු වාර 2ක් නිමයි ලකුණු 13යි කඩලු 2ක් බිඳ වැටි. තුන්වන පන්දු වාරය යොමු කරන ක්‍රීඩකයා ප්‍රථම පන්දුව එයා ජීවි පන්දුවක් ලෙසට තීරණය කළේ. ලකුණු 13 තවමත් ලකුණු සංඛ්‍යාව අකලංකව කැඳවා තිබෙන්නේ පන්දු වාරය යොමු කිරීම සඳහා. සුදානම් over the wicket ආකාරයට එවර හොඳ පන්දුවක් ඉදිරිපාදේ වේගවත් පහරකට ශ්‍රහාන් උත්සාහ කළත් පිතේ නිසි ලෙස පන්දුව දවටා ගන්නට අවකාශයක් ලැබෙන්නේ නැහැ. තරමක් අවදානම් තත්වයක දැන් සිටින්නේ මේ පන්දුවට පහර දෙන කණ්ඩායම. මුල් තරග දෙක ජයගත්තත් මේ තරගයේ සෑහෙන පීඩනයකින් ක්‍රීඩා කරනවා. වේගවත් පහරක් එල්ල කරනවා. පන්දුව ගමන් කරනවා. ස්ක්වාලෙක් කලාපෙට එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. එම ලකුණ සමගම ලකුණු 14යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව. හොඳ පන්දුවක් අකලංක ඉතාමත්ම අගන පන්දුවක් යොමු කළේ. දැන් තිබෙන තත්ත්වය අනුව ලකුණු 14යි ලකුණු සංඛ්‍යාව වගේම බී ක්‍රීඩා පිටිය තුල ඔබගේ ලකුණු සටහන් කරවා සම්බන්ධ විය යුතුයි. අතර වාරයේ තුල ඉදිරිපාදේ ආකර්ෂණීය ලොෆ්ට් ඩොන් රයි පහරක් කෙල්ල කරමින් ලකුණු 6ක් හිමි කර ගන්නවා. ලකුණු 20යි එම ලකුණු 6 සමගම ලකුණු පූර්ව කඩලු 2ක් බිඳ වැටි ලකුණු 20ක් මේ වෙන විට ලබාගෙන තිබෙනවා. ඔබගේ ලකුණු සටහන් කරවා නිතා ඉක්මනින් සම්බන්ධ විය යුතුයි. over the wicket ආකාරයෙන් යොමු කළ මීළඟ පන්දුවටත් වේගවත් පහරක් එල්ල කරනවා. මෙවර තරම්ම සාර්ථක නැහැ පන්දු පහර. එවුඩ පන්දුවක් රැක ගන්නවා සුරැකිව. ඒ අනුව යසස් තුන්නිරියව්වේ දස්කම් මැනබින් පිළිබිඹු කරනවා මේ තරග මාලාව පුරාවටම සාර්ථක උඩ පන්දුවක් රැක ගන්නවා. පන්දු වාර 3ක් අවසන් ලකුණු 20යි කඩුළු 3ක් බිඳ වැටි අවසන් පන්දු වාර දෙකකදී ලකුණු 50ක් ලබා ගත යුතුයි තරගය ජයග්‍රහණය කරන්නට නම්. තම පන්දුන පන්දු පහරක් කෙල්ල කරමින් ලකුණු අත් කර ගන්නවා. ලකුණු
දෙකක් එකතු කර ගන්නවා. ලකුණු 22යි දැන් ලකුණු සංඛ්‍යාව. චාමරගේ මීළඟ පන්දුවටත් පහරක් කෙල්ල කරනවා. එල්ලගෙන උඩ පන්දුවක් හැටියට රැක ගන්නට අවකාශයක් නැහැ. ලකුණක් ලකුණු පූර්වට ලකුණු 21යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව. මායාදුන නෞක පිටිකරවා ලෙස ක්‍රීඩා පිටියට එකතු වුණු ක්‍රීඩකයා. රව් පහරක් කෙල්ල කරනවා. පන්දුව ගමන් කරනවා වයිඩ් මිඩෝන් දෙසට එක ලකුණක් එකතු වෙනවා ලකුණු පූර්වට. ලකුණ සමගම දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 22යි. දැන් අවදානම් කලාපයක පැහැදිලිවම සිටින්නේ රැපිඩ් රේන්ජර්ස් ක්‍රීඩකීන්. වර වේගවත් පහරක් කෙල්ල කරනවා. හිලින් පන්දුව ඈද යනවා. ඩී මිඩ්ඩිකේට් කලාපයෙන් ඒ ලකුණු 4ක් ඇටියටයි සටහන් වන්නේ. ලකුණු 26යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව. ලකුණු 26 තවමත් ලකුණු සංඛ්‍යාව රැඳී තිබෙන්නේ. පන්දුවාර 4ක් අවසන්. අවසන් පන්දුවාරය යොමු කරන්නට කැඳවන්නේ රිසිර. ලකුණු 26යි දැන් ලකුණු සංඛ්‍යාව. දැන් උපරිම ලකුණු සංඛ්‍යාවක් වෙත ගමන් කිරීමට උත්සාහ කරාවේ රැපිඩ් රේන්ජර්ස් ක්‍රීඩකීන්. බොහෝ විට යම් වාසියක් තිබෙනවා ග්ලෝරි හන්ටර්ස් ක්‍රීඩකීන්ට. සූදානම් වන්නේ දකුණු තින් මාදවේගී පන්දු යවන්න. දුර්වල පන්දුවක් යොමු කළේ ඕනෑවටත් වඩා මායාදුනට ආසාවක් ඇති වුණා. විශාල පහරක් එල්ල කරන්නට. කෙසේ වෙතත් පන්දුව පිටේ දවටා ගන්නට අවකාශයක් ලැබුණා. ඕනෑ දිශාවකට එල්ල කළ හැකි අන්දමේ පන්දුවක් යොමු වුණත් අවසනාවන්ත වුණා මෙවර පිටිකරුවා. එවර වයිඩ් පන්දුවකට දැවීගේ ක්‍රීඩකයෙකු බවට පත්වන නැවතත් අවසනාවන්තයි දකුණත් පිටිකරුවා. මෙන්න මෙයයි ක්‍රීඩාව ක්‍රීඩා ලිමිට් ශ්‍රේණි ලෝකයේ තිබෙන ක්‍රීඩා අතරින් අවිනිශ්චිතම අධි අවිනිශ්චිතම ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාව මේ පන්දුවට පහර දෙන කණ්ඩායම මුල් තරඟ දෙකම ඉතා පහසුවෙන් ජයගත්තත් මේ තීරණාත්මක තුන්වන තරඟයේ සෑහෙන උන් බලපෑමකට ලක්ව තිබෙනවා. සූදානම් මීළඟ පන්දුව යොමු කිරීම සඳහා ඉවර පසුපාදේ පහරක් කෙල්ල කරනවා. උඩ පන්දුවක් රැක ගන්නවා. පිටම කඩළු දෙකක් දවා ගන්නවා ක්‍රීඩා මිත්‍රවනි. පන්දු යවන්න රිසිරට ලෝකයේ පන්දු යවන්නන්ට සෑහෙන කාලයකින් ලැබෙන අවස්ථාවක් ඔවුන්ට ලැබෙනවා. විශේෂයෙන්ම නීත්‍යානුකූල පන්දු දෙකකදී කඩළු ත්‍රිත්වයක් ලබා ගැනීමේ අවස්ථාව ලැබෙනවා මේ පන්දු යවන්නට. ඊට හේතුව වයිඩ් පන්දුවකදී පෙර සම් කිරීමකට ආසු කරගත්තේ දැන් නීත්‍යානුකූලව එක පන්දුවකදී කඩළු දෙකක් බිඳ දමාගෙන තිබෙනවා. යම් එකකින් මේ පන්දුවේ කඩුල්ලක් දවා ගත්තොත් මේ විරල අවස්ථාව ඔහුට උදා වෙනවා. ශ්‍රී ලංකාවේ එක් කාල වකවානුවක් තුල ඉසුරු උදාන එක් තරග මාලාවක් තුල මේ දස්කම දැක්වා වයඹ කණ්ඩායම නියෝජනය කරමින් ඒ වගේම ඉන්දියාවේ ප්‍රවීන් තම්බේ මේ අවස්ථාව ලබාගෙන තිබෙනවා. සූදානම් වන්නේ දකුණු තින් පන්දු යවන්න රිසිර මීළඟ පන්දුව යොමු කරන්නට. එවර කෙටි පන්දුවට පහරක් කෙල්ල කරනවා. ඒ උඩ පන්දුවක් ලකුණු 6යි රැක ගන්නට අවකාශ නැහැ. ලවන් ඔෆ් ද සින් පන්දු පහර එල්ල කළේ පිටිකරන ලයිස්ට් පමාවි පැමිණි වමත් පිටිකරුවා යම් කිසි වාසිජනක පහරක් කෙල්ල කළා වන්නටත් බැරිකමක් නැහැ. ක්‍රීඩා මිත්‍රවනි මේ කණ්ඩායම් තුනේ ඉරනම
දැන් දල ලකුණු ලබා ගැනීමේ වේගය මතයි අවසන් කණ්ඩායම් දෙක තේරී පත්වන්නේ ඒ ඉතාමත්ම තියුණු තත්ත්වයක් බවට පත්වනවා. සූදානම් වන්නේ සීමා බෙසිට රිසිර මීළඟ පන්දුව යොමු කරන්නට. එවරත් වේගවත් පහරක් කෙල්ල කරනවා. මෙවර උඩ පන්දුවක් රැකගත්තා සුරකිව. ඒ අනුව කඩුල්ලක් බිඳ වැටෙනවා. සමගම දැන් තරමක් අපහසු තත්ත්වයකයි සිටින්නේ. ඒ ඉතාමත්ම අපූර්ව ක්‍රීඩාවල මිත්‍ර මෙන්න මෙයයි ක්‍රිකට් ක්‍රීඩාව විටක වාසනාව තවත් විටක වාසනාව කැඳාගෙන එන හරි අපූර්ව ක්‍රීඩාවක්. මුල් තරග දෙකම ජය ගනිමින් ජයග්‍රාහී මානසිකත්වයෙන් පසු වුණත් දැන් තිබෙන තත්ත්වය අනුව රැපිඩ් රේන්ජර්ස් කණ්ඩායම අධි අවදානම් කලාපයකයි සිටින්නේ. උන් තවමත් ලකුණු 32ක් පමණයි ලබාගෙන තිබෙන්නේ. සෑහෙන පරතරයක් තිබෙනවා. ලකුණු 70ක ඉලක්කයක් අඹයාමින් තිබෙන ලකුණු 37කින් පසුපසින් මේ වන විට සිටින්නේ රැපිඩ් රේන්ජර්ස් ක්‍රීඩකීන්. මේ එක ලකුණ පවා වැදගත් දල ලකුණු ලබා ගැනීමේ වේගය තේරා ගැනීමේදී ක්‍රීඩාවල මිත්‍රනේ මේ පන්දුවෙන් පසු හරි අපූර්ව සිදුවීමක් 2003 ලොක් කුසලාන තරග මාලාවක් තුළ සිදු තත්ත්වයක් පිළිබඳව පැහැදිලි කරන්න මේ පන්දුවෙන් පසුව ලකුණත් පන්දු යවන්න සූදානම් වන්නේ සීමා බෙසිට. අවසන් පන්දුව යොමු කිරීම සඳහා සාර්ථකයි පන්දු යවන්න යන ලකුණු 34කට ඉනිම ලකුණු 34කට ඉනිම සීමා වනවා. ලකුණු 36කින් තරගයේ පරාජයට පත්වීමත් සමග දැන් දල ලකුණු පූර්ව අතිශය තීරණාත්මකයි දල ලකුණු ලබා ගැනීම වේගය ශ්‍රී ලංකාව